තම නිවසට ඇය පිළිගත්තේය. මදයාබර සහෝදර සහෝදරියනි, අද මම ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ අති පෞද්ගලික අත්දැකීමක්. ඊයේ දවසේ මම මගේ දෙව්සත්හල් දරුවෝ එක්ක බෙදාගත්ත අති පෞද්ගලික අත්දැකීමක්. එක්තරා තරුණ පියතුමෙක් හිටියා. මදයාබර අම්මේ තාත්තේ ආදර දුවේ පුතේ. මේ තරුණ දක්ෂ පියතුමා දේව මෑණියන් වහන්සේට කැප කරපු පල්ලියක මීසම් සේවක පියතුමා ලෙස නම් පත් කරලා ගියා. දැන් මේ ෆාදර් දේව මෑණියන් වහන්සේට කැප කරපු පල්ලියේ මීසම් සේවක පියතුමා. අවුරුද්දක් එකහමාරක් යනකොට ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මොකද වුනේ? මේ කොළඹ මේ මීසමේ හිටිය එක පවුලක්. ඒ පවුල මේ පියතුමාගේ ජීවිතයට ටික කිට්ටු වෙන්න පටන් ගත්තා. ටිකක් සල්ලිකාර පවුලක්. හස්බන්ඩ් ටිකක් බලගතු මිනිස්සෙක්. හැබැයි මේ පවුල මේ ගේ ඇතුළේ තිබුණ රහසක්. මොකද්ද මේ රහස? මේ පවුලේ හිටියා ඔවුන්ට කිට්ටු, විශේෂයෙන්ම ඒ ස්වාමි පුරුෂයා නිතර දෙවේලේ ආගිය පාස්ටර් කෙනෙක් හිටියා. මේ පවුල එක්ක සම්බන්ධ පාස්ටර් කෙනෙක් හිටියා. අද වෙනකොට මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 9ක් විතර වෙනවා. අද ඒ පවුලම ඒ පාස්ටර්ගේ ඒ මූලධර්මවාදී සභාවේ බලගතුව ක්‍රියාත්මක වෙනවා. කොහොම හරි මේ පියතුමා එක්කත් මේ පවුල කිට්ටු වුණා. පල්ලියට උදව් කරන්න පටන් ගත්තා. ඔහොම යා වුණා. දයාබර සහෝදර සහෝදරියනි, ඊට පස්සේ තමයි මහා පුදුම ඛේද වාචකයක් ටික වෙන්න පටන් ගත්තේ. මේ පියතුමාගේ ඔළුව වෙනස් කෙරුවා මේ පවුල. අර මූලධර්මවාදී අදහස් ටික මේ පියතුමාගේ ඔළුවට කැවුවා. අන්තිම වෙනකොට මේ පියතුමා මොකද කෙරුවේ? දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් මිනිස්සුන්ව ආශිර්වාද කරන එක පවා නැවැත්තුවා. ඊට හපන් පියතුමා දේශනා කරන්න පටන් ගත්තා. නමෝ මරිය සාන්ත මරිය කියලා ඕක හැමතිස්සෙම කියන්න ඕනේ. අනික ඔය සාන්ත මරිය කියන යාඥාව සුද්ධෝ බයිබලෙත් නෑ. බයිබලේ විතරයි ඇත්ත තියෙන්නේ. බයිබලේ විතරයි හරි. බයිබලෙන් එහාට වෙන මුකුත් නෑ. ඔක්කොම බොරු දේවල්. දැන් මේ පියතුමාගේ තොල් වලින් සාතන් කතා කරන්න පටන් ගත්තා. එමිස මේ දයාබර සහෝදර සහෝදරියනි ජපමාලේ කියන එක නැවැත්තුවා. සාන්ත මරිය කියන්න එපා කියලා කිව්වා. ඔයාලට කැමති නම් නමෝ මරිය විතරක් කියන්න. මොකද නමෝ මරිය සුද්ධෝ බයිබලයේ තැන් දෙකක තියෙනවා කියලා කිව්වා. කවුද මේ කියන්නේ? මීස මේ ස්වාමී. දයාබර සහෝදර සහෝදරියනි, මීසම දෙකට කැඩෙන්න පටන් ගත්තා. එකම පවුලේ ස්වාමි පුරුෂයා පියතුමාගේ පැත්තේ. ඇත්ත ඔය ෆාදර් කියන්නේ ඇත්ත. බිරිඳ පිස්සුව රැවටෙන්න එපා. සහෝදර සහෝදරියෝ වෙන් වුණා, පවුල් වෙන් වුණා. මේ පියතුමාව හමුවන්න කිහිප දෙනෙක් ගියා. නමුත් මේ ප්‍රශ්නේ දිගින් දිගටම ගියා. නතර වුණේ කොතනින්ද? නතර වුණේ එක්තරා දවසක රදගුරුතුමාට
හදිසියේ දුරකථන ඇමතුමක් එනවා දයාබර සහෝදර සහෝදරියනි. මොකද්ද මේ දුරකථන ඇමතුම? ඔබ වහන්සේ දැන් ආවේ නැත්තම් ඔබ වහන්සේගේ මේ ෆාදර්ව මම වෙඩි තියලා මරනවා. කවුද මේ කියන්නේ? කවුද මේ කියන්නේ? දයාබර සහෝදර සහෝදරියනි, මේ පියතුමා දේව මෑණියන්ගෙන් ටික ටික ඈත් වෙලා අර මූලධර්මවාදීන්ට ලැබි වෙච්ච පවුල සාතන්ගේ බීජ මේ පියතුමාගේ හදවතේ පැල කරලා අන්තිමට මොකද වුනේ? මේ පියතුමා ඒ ගමේම අනවශ්‍ය පෞකාර සම්බන්ධකමකට පැටලුණා. මේ සම්බන්ධකම හොරෙන් ටික ගියා. එතන මේ පියතුමා ඒ ගෙදරට ඒ ගැහැණු කෙනා ඉන්න ගෙදරට යන්න පටන් ගත්තා. ත්‍රීවීල් පාක් එකේ අය මේක බලාගෙන හිටියා. ඒ ගැහැණියගේ හස්බන්ඩ්ට මේ දේ කිව්වා. ඔහු රැකලා ඉඳලා දවසක් පියතුමාව අල්ලගත්තා ගෙදරදිම. දැන් රදගුරුතුමාට කිව්වා ආවේ නැත්තම් වෙඩි තියලා මරනවා කියලා. රදගුරුතුමා පියතුමන්ලා කීප දෙනෙක් යවලා මේ පියතුමාව අරගෙන ආවිල්ලා මා දයාබර සහෝදර සහෝදරියනි, අවුරුදු 4ක පුනරුත්ථාපන ආයතනයකට ඒ පියතුමාව දැම්මා. අර මූලධර්මවාදී පවුල හොයන්නත් නෑ. මීසම දෙකඩ වුණා. පියතුමාට දිව්‍ය පූජාව ඔප්පු කරන්න තහනම්, සක්‍රමේන්තු පාපුච්චාරණය අහන්න තහනම්. පියතුමා අපේ පදවියේ නිවහනක නතර වුණා. ඔන්න ඔය වෙලාවේ උන්වහන්සේව බලන්න මම ගියා. එක වචනයක් කිව්වේ. මගේ දිහා බලලා ඇස්වල කඳුළු පුරවගෙන, මල්ලි මට වැරදුනා. මල්ලි මම රැවටුණා. මදයාපර සහෝදර සහෝදරියනි, සාන්ත මරිය කියන එක නැවැත්තුවට මේ පියතුමාගේ හද පතුලෙන් උන්වහන්සේ මට කියනවා, ෆාදර් මල්ලි මම සාන්ත මරිය කිව්වේ නෑ. ඇත්ත මම දේශනා කෙරුවා දේවමෑණියන්ට එරෙහිව. ඇත්ත මම දේවමෑණියන්ගේ ප්‍රතිමාවෙන් කට්ට කුමංචල් අල්ලලා මිනිස්සුන්ව ආශිර්වාද කරන එකත් නැවැත්තුවා. හැබැයි මගේ අටහිතෙන් මම නමෝ මරිය කිව්වා. අද වෙනකොට මට පූජාව තියන්න තහනම්, පාපුච්චාරණය අහන්න තහනම්. හැබැයි මගේ අතේ ඉතුරු වුණේ පරණ කොන්තේ විතරයි මල්ලි. උන්වහන්සේ කොන්තේ කියන්න පටන් ගත්තා. නමෝ මරිය, සාන්ත මරිය අඬ කිව්වා. දේව මෑණියෝ ළඟ දන ගහගෙන වරු ගණන් හිටියා. දයාබර සහෝදර සහෝදරියනි, අද වෙනකොට උන්වහන්සේ යලි දේව මෑණියන් වහන්සේගේ පල්ලියක මහා පුදුමාකාර ආදරණීය සේවයක් කරමින් මිනිස්සුන්ට මහා පරමාදර්ශී ජීවිතයක්, තරුණ ස්වාමිලා වෙන අපිට පවා මහා ආදරණීය චරිතයක් හැටියට සේවය කරනවා. දේව මෑණියන් වහන්සේගෙන් ඈත් වුණොත් සිද්ධ වෙන දෙයට මට හම්බෙච්ච හොඳම උදාහරණය මගේ ජීවිතේ තමයි ඒ පියතුමා. මදයාබර සහෝදර සහෝදරියනි, ඔබට හිතෙයි මේ ස්වාමි කෙනෙකුට ඔහොම වෙන්න පුළුවන් දානේ, ෆාදර් කෙනෙකුට? ඇයි බැරි? ඇයි බැරි? ජේසුස් වහන්සේත් එක්කම හිටපු, ජේසුස් වහන්සේම යාඥා කරලා තෝරගත්තු 12 දෙනාගෙන් එකෙක්වත් සාතන් දැහැගෙන ගියා නම්, ස්වර්ගයේ යතුරු දුන්නු පේදුරුට පවා ජේසුස් වහන්සේ එක වෙලාවක සාතන් කියලා කිව්වා නම්, ඇයි අපිට අපි හොයාගෙන ඌවෙන්නේ නැද්ද?
මා දයාබර අම්මේ තාත්තේ පුතේ ඔබ දන්නවද? ඔබ දන්නවද? අභ්‍යවකාශයේ ඉඳගෙන මේ සයිබ අවකාශයේ අභ්‍යවකාශයේ ඉඳගෙන මේ ලෝකයේ දිහා බලනකොට පියවි ඇහැට පේන්නේ තැන් දෙකයි. එකක් තමයි චීන මහා ප්‍රාකාරය, අනිත් එක තමයි ඩුබායි වල තියෙන පාම් අයිලන්ඩ් එක. මේ චීන මහා ප්‍රාකාරයත් මේ පාම් දූපතත් පේන්නේ සුදු පාට තිත් හැටියට. මගේ ආධ්‍යාත්මික පිතුවා මට කිව්වා, ෆාදර් ප්‍රසාද්, සාතන් මේ පෘථුවිය වටේ කැරකෙනකොට, සාතන් මේ ලෝකෙ වටේ කැරකෙනකොට, දැහැගන්නට ගොදුරක් හොය හොය සාතන් කැරකෙනකොට උගේ ඇහැට ඉස්සරලාම පේන්නේ සුදු පාට ලෝගුවයි. පරිස්සම් වෙන්න කියලා. මං ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම් අවංකව. ඔබ දන්නවද ආදරාම්මේ තාත්තේ, එක ගිහියෙකුට සාතන් එකපාරක් දෂ්ට කරන්න ළඟට ආවොත්, පියතුමෙකුට කන්‍යා සොහොයුරියෙකුට දෂ්ට කරන්න සාතන් 100,000 වතාවක් එනවා. ඇයි? එක එඬේරෙක් විනාශ කරුවයි කියන්නේ, එක පියතුමෙක් කිලුටු කෙරුවයි කියන්නේ සංඝයක් කිලුටු වෙනවා. මං අහන ප්‍රශ්නේ අවංක උත්තරයක් ඕනේ. අත උස්සන්න බලන්න මේ ගමේ හැමදාම මේ ගමේ පල්ලියේ ඉන්න පියතුමා ලොකු ෆාදර්ටයි පොඩි ෆාදර්ටයි හැමදාම නමෝ මරියක් හැමදාම කියන අය අත උස්සන්න බලන්න. එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි පහයි. මේ ගමේ පවුල් 4,000ක් ඉන්නවලු. එක ගෙදරකින් එක නමෝ මරියක් එක දවසකට ගියොතින් මේ පල්ලියේ ෆාදර්ස්ලා දෙන්නට නමෝ මරිය 4,000ක් ස්වර්ගයට එසවෙනවා. ඒ බලයෙන් නැතුව ඔයාලා හිතනවද කැටේට දාන සල්ලි වලින් පුළුවන් කියලා මේ සභාව අරගෙන යන්න? බෑ. නමෝ මරියෙන් තමයි පුළුවන්. නමෝ මරියෙන් තමයි පුළුවන්. මදයාබර අම්මේ තාත්තේ ඇමරිකාවේ අලබාමා කියන ප්‍රදේශයේ අවුරුදු 17කට විතර එක පූජාත්වරයයි තිබුණේ. ඒ පදවියට ආව ශුද්ධවන්ත තරුණ රදගුරුතුමෙක්. උන්වහන්සේ මොකද කෙරුවේ? උන්වහන්සේගේ පදවියේ හැම ගෙදරකටම දේවමෑණියන්ගේ ප්‍රතිමාවකුත්, ෆාදර්ස්ලා පූජාව තියෙන මිදිඋෂ කුසලානය කාලිස් පාත්‍රයකුත් වීදුරු පෙට්ටියක දාලා ගෙවල් ගානේ දේවමෑණියෝ එක්ක යවුවා යාඥා කරන්න කියලා. අවුරුදු 15කට පස්සේ ගමේ පියතුමන්ලා 180 දෙනෙක් බිහි වුණා. දේවමෑණියෝ ඉන්නේ කොතනද? එතන සාතන් ඉන්නේ කකුල යට. දේවමෑණියන්ව අතහරින්නේ කවුද? සාතන්ගේ කකුල යට තමයි අපි ඉන්නේ දයාබර අම්මේ තාත්තා දුවේ පුතේ. එනිසා මේ දවස දැන් ඉතින් මැයි මාසේ ඉවරයි. දේවමෑණියන් වහන්සේ අපේ ගෙවල් ගාන ගියා. මේ හැමදාම අපි ගයක් ගාන දේවමෑණිව අරගෙන ගියා. අම්මෝ ඇතියන්තන් ඉවරයි. ඇතියන්තන් ඉවරයි. කවුද මේ සම්බන්ධය හැදුවේ? කවුද මේ සම්බන්ධය හැදුවේ? අද මුලදා බයිබලයේ කරේ තියාගෙන ඉන්නවයි කියලා කියන, සුද්ධෝ බයිබලයේ කට පාඩම් කරගෙන ඉන්නවයි කියලා හිතන, සුද්ධෝ බයිබලයේ හරියට ඔඩොක්කුවේ තියාගෙන ලිව්වා වගේ උද්දච්ච ආඩම්බර අහංකාරකමින් දේශනා කරන
මූලධර්මවාදීන්ට අමතක වෙච්ච ලොකු සත්‍යතාවයක් අද අපි සුද්ධ වූ සුවිශේෂයේ කියෙව්වේ. මොකද්ද? මේ දේවමෑණියන්ගේ අපේ තියෙන මේ නෑකම කවුද හැදුවේ? කවුද හැදුවේ? දේවමෑණියෝ කිව්වද අනේ පුතේ උඹ තව ටිකකින් මැරෙන්න යන්නේ. මට පේනවා උඹ පණ අදිනවා. අනේ පුතේ ජුසේතුමත් නෑ. මගේ ස්වාමි පුරුෂයාත් දැන් නෑ. යත් මැරිලා ගියා. දැන් එකම පුතා උඹත් මැරෙන්න යන්නේ. අනේ පුතේ මාව කාට හරි බාර දීපංකෝ. අනේ මාව කාට හරි බාර දීපංකෝ මගේ පුතේ කියලා ඉල්ලුවද? ඉල්ලුවද? ඇහෙන්නේ නැහැ. ඉල්ලුවද? නැහැ. ජුවාම් දෝලයා කිව්වද? ස්වාමිනී ඔබ වහන්සේගේ අම්මට මහා පුදුම ආදරයක් කරනවා අපි ඇස් දෙකෙන් දැක්කා. දැන් ඔබ වහන්සේ මැරෙන්න යන්නේ. ඔබ වහන්සේගෙන් පස්සේ අනේ ඔබ වහන්සේගේ අම්මව මම අරගෙන යන්නද ගෙදර කමක් නැද්ද? අනේ මට දෙන්නකෝ මේ අම්මව. ජුවාම් එහෙම කිව්වද? නෑ. කවුද මේ සම්බන්ධකම හැදුවේ? කවුද මේ පාලම හැදුවේ? කවුද මේ නෑකම හැදුවේ? දෙවියන් වහන්සේගේ පුතාමයි. උන්වහන්සේ මැරෙන්න මොහොතකට කලින් උන්වහන්සේගේ තොල් පොටවල් පැලිලා දාඩිය ලේ කඳුළු වලින් මේ කට ඇලිලා එක වචනයක්වත් කියාගන්න බැරි වෙලාවේ උන්වහන්සේ පණ ඇදෑද උන්වහන්සේ කියනවා අම්මේ මෙන්න ඔයාගේ පුතා. ජුවාම් මෙන්න ඔයාගේ අම්මා. අවුරුදු 33ක් මේ මගේ අම්මා. දැන් ඔයාලගේ අම්මා. එහෙනම් මේ නෑකම හැදුවේ කවුද? එහෙනම් මේ නෑකම එපා කියන අය එපා කියන්නේ කාටද? එහෙනම් මේ නෑකම හැල්ලු කරන අය හැල්ලු කරන්නේ කාවද? එහෙනම් මේ නෑකම අමතක කරන අය අමතක කරන්නේ කාවද? එහෙනම් මේ නෑකමට පයින් ගහන අය පයින් ගහන්නේ කාටද? මහදයාබර සහෝදර සහෝදරියනි, ශුද්ධ කතෝලික සභාවට ජේසුස් වහන්සේ දීලා ගිය නිදහන දෙකක් තියෙනවා. ඉස්සල්ලාම තමයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුල උන්වහන්සේගේ ලේ මාංශය අපිට දුන්නා. ඊළඟට උන්වහන්සේ දුන්නේ උන්වහන්සේගේම අම්මව. උන්වහන්සේ දැනගෙන හිටියා මේ අම්මා තමයි මම ආයේ ලෝකාවසානයේ මම අවසාන විනිශ්චයට එනකන් මේ අම්මා තමයි මේ ලෝකය පිරිසිදු කරමින් යාඥා කරමින් ආරක්ෂා කරමින් මේ දරුවන්ව බලා ගන්න පුළුවන් හොඳම කෙනා තමයි දේව අම්මා කියලායි මේ වැඩේ ඇගේ අතට දීලා ගියේ. එනිසා දයාබර අම්මේ තාත්තේ ආදර දුවේ පුතේ ඔබට සාතන්ව පාගන්න ඕනේ නම් දේවමෑණියන්ගේ අත අල්ල ගන්න. සාතන්ට පෑගෙන්න ඕනේ නම් දේවමෑණියන්ගේ අත අතාරින්න. ඔබ දන්නවා ලූර්දුව මගේ ජීවිතයේ මා දයාබර සහෝදර සහෝදරියනි මම අදටත් සතුටින් සැහැල්ලුවෙන් මේ ලස්සන පූජාතුර ජීවිතය අරගෙන යන්නට හේතුව මම ඔබට කියන්නම් අද රාත්‍රියේ. මම පියතුමෙක් වෙලා අවුරුදු 3ක් යනකොට අවස්ථාව හම්බුණා ලූර්දුවට යන්නට. ලූර්දුවට ගිය අය ගොඩාක් ඇති මෙහි. අනිවාර්යයෙන්ම ඔබ දන්නවා ලූර්දුවේ දේවමෑණියන් දර්ශනය වෙච්ච මහ පොළොව එතන ගල් පර්වතයේ ළඟ දේවමෑණියම පෙන්නපු බර්නදෙත්තුමිය පාදලා
පස් කාලා තනකොළ කාලා මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්න ඒ මහා පශ්චත්තාපී ක්‍රියාවෙන් පොළව හාරහාර එතනින් දේවමෑණියෝ පාදපු උල්පත තාමත් වතුර ගලනවා. ඒ ලූර්දු වතුර ගලාගෙන යන පාරෙන් හදලා තියෙනවා ඔබ දන්නවා රෝගීන්ට එතනට එන වන්දනාකරුවන්ට නාන්නට තැනක්. මට මතකයි මං ඉස්සල්ලා මෙතන නාන්න ගිය තැන දේවමෑණියෝ පාදපු ඒ පිරිසිදු සුවදායක ලූර්දු වතුරෙන් පළවෙනි වතාවට නාන්න ගිය වෙලාවේ අපිට කිව්වා 3 පාරක් ඒකේ ගිල්ලනවා වරම් 3ක් ඉල්ලන්න කියලා. අපි ඇඳගෙන ගිය අපේ ලෝගුව ඔක්කොම ගලවලා පුංචි රෙදි කෑල්ලකින් අපේ ඉන ගැට ගහලා අපි වෙතන්ට අරගෙන ගිහිල්ලා ඒ වතුර ගිල්ලනකොට සාමාන්‍යයෙන් බෙල්ල ගාවට ගිල්ලන්නේ මං ඉල්ලීමක් කරුවා අනේ මට මුළු ඇඟම මේ වතුරේ ගිලෙන්න ඕනේ කියලා. වබේනේ හරි කියලා දයාබර සහෝදර සහෝදරියනි ඒ 3 වතාවම ලූර්දු වතුරේ මාව ගිල්ලපු වෙලාවේ මං දේවමෑණියන්ගෙන් ඉල්ලුවේ අනේ දේවමෑණියනි පිරිසිදු ජීවිතයක් ගෙවන්න සාතන්ට අත තියන්න බැරි ජීවිතයක් ගෙවන්න මට උදව් වෙන්න කියලා 3 පාරම මම ඒ වතුරේ ගිලුනේ. එනිසා මේ දේව අම්මගේ හෙවණැල්ල යට දේව අම්මාගේ අත අල්ලගෙන ඉන්න හින්දායි වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි වෙන කිසිම බලයක් නිසා නෙමෙයි දේව අම්මා නිසා තමයි පූජාත්වරය ආරක්ෂා වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ආදර සහෝදර සහෝදරියනි. එනිසා මේ රාත්‍රිය අපි අපේ අර පරණ නෑකම අලුත් කරගන්න රාත්‍රියක් බවට හරව ගන්නට ඕනේ. මඩුමෑණියෝ දැන් ඔබේ ගමේ මේ දේවමෑණියන්ගේ ප්‍රතිමා ගිහිල්ලා දාවා. ඔබ දන්නවත් දන්නේ නැහැ දයාබර සහෝදර සහෝදරියනි 30 අවුරුදු යුද්ධයක 30 අවුරුදු යුද සාපය නතර වුණේ ගොඩාක් දෙනෙක් මේ ළඟදී පවා ගොඩාක් දෙනෙක් ඔටුනු දා ගන්න ගියාට ගොඩාක් දෙනෙක් පදක්කම් එල්ල ගන්න ගියාට ගොඩාක් දෙනෙක් ඒකේ සහතිකපත් ගන්න ගියාට ගොඩක් දෙනෙක් ඉටිපන්දම් පත්තු කර මල් පූජා කරන්න ගියාට යුද්ධය නිමා කිරීමේ රහස දැනගන්න නම් මන්නාරමට යන්න. අපි ඒ කාලේ මන්නාරමේ හිටියේ. අපි දෙමළ ඉගෙන ගන්න ගිහිල්ලා මාස 6ක් හිටියා මේ යුද්ධය අවසන් වෙන කාලේ. අවුරුදු ගාණක් කවුරු මොනවා කෙරුවත් අන්තිමට මොකද කෙරුවේ? මේ මිනිස්සුන් මේ යුද්ධයෙන් ඇත්ත දකුණේ ඉන්න අපි දුක් විඳා ඇත්ත තෙල් ටැංකිය ගිනි ගත්තා බැංකු වලට ගැහුවා කෝච්චි ඇත්ත හැබැයි අපිට වඩා මේකෙන් දුක් විඳේ බැට කෑවේ ඒ මිනිස්සු. දයාබර සහෝදර සහෝදරීනි මඩුමෑණියෝ තරම් මිනිස්සුන්ගේ අඳෝනා දැකපු කඳුළු දැකපු මඩුමෑණියෝ තරම් මිනිස්සුන්ගේ ලේ දැකපු මඩුමෑණියෝ තරම් මිනිස්සුන්ගේ මිනි දැකපු කෙනෙක් නැහැ. ඊට පස්සේ මොකද උනේ? රදගුරුතුමා තීරණයක් ගන්නවා රාජගුරු සභා මණ්ඩලයත් එක්ක මඩුමෑණියන්ව එළියට ගත්තා මඩු කැලෑවෙන්. මඩුමෑණියන්ව එළියට ගත්ත මඩු කැලෑවෙන්. ඔබට මතක ඇති මඩුමෑණියෝ ලංකාවෙම ඇවිද්දා. ලංකාවේ ප්‍රධාන සිද්ධස්ථානවල දේවමෑණියන් නතර වෙලා හිටියා. මුළු ලංකාවෙම ඇවිදලා මඩුමෑණියෝ මඩු කැලෑවේ මහගෙදරට ආවා විතරයි මොකද වුනේ? LTT සංවිධානය දෙකට කැඩිලා ගියා. ඒක තමයි ඇත්ත. දෙකට කැඩිලා ගියා දයාබර සහෝදර සහෝදරියනි. යුද්ධේ නිමාව පටන් ගන්න දේවමෑණියන් මේ මිනිස්සුන්ගේ ලංකාවේ මිනිස්සුන්ගේ ඇස්වල කඳුළු දැකලා මිනිස්සුන්ගේ අඳෝනාවල් අහලා ලංකාව වටේම ගිහිල්ලා ආව විතරයි ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මිනිස් බෝම්බ හඳුන්වා දුන්නු මහා බලගතු 30 අවුරුද්දක්
පරාජය කරන්න බැරි වෙච්ච LTT සංවිධානය දෙකට කැඩිලා ගියා. ඒක තමයි ඇත්ත. ඒ නිසා අද මේ අල්තාරේ තියලා තියෙන්නේ මැටි සුරුවන් නෙමෙයි. මාසයක් තිස්සේ මේ ගමේ ඇවිදපු දේව මෑණියෝ ආයේ මහගෙදරට ඇවිල්ලා ඉන්නේ. මාසයක් තිස්සේ මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දැකපු, මාසයක් තිස්සේ මේ ගමේ පවුල්වල තියෙන වේදනාවල් දැකපු, මාසයක් තිස්සේ මේ ගමේ රෝගීන්ගේ අඳෝනා අහගෙන හිටපු, මාසයක් තිස්සේ මේ ගමේ තරුණ දූපුතුන්ගේ ප්‍රශ්න අරගල දැකපු, මාසයක් තිස්සේ මේ ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම ගිහිල්ලා දේව මෑණියෝ ඇවිල්ලා තියෙන්නේ හිස් අතින් නෙමෙයි අද. ඔබේ කඳුළු වේදනා ප්‍රශ්න අරගල සියල්ල අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. එනිසා දයාබර සහෝදර සහෝදරිනි, බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔබ කරන්න ඕන එක දෙයයි, ප්‍රතිමාව මෙහෙ තියලා ගියාට කමක් නැහැ. අම්මව අරගෙන යන්න ගෙදර. අම්මව අරගෙන යන්න ගෙදර. ජුවාම් ගෝලයා වගේ මේ මොහොතේ ඇයව අරගෙන ගියා ගෙදර. මට එක සිද්ධියක් මතක් වෙනවා. නුවර සෙමිනේරිය අපි එකට හිටියේ ෆාදර්ස්ලා එක්ක. ෆිලොසොෆිට් එකේ අපි ජීවිතේ පටන් ගන්නකොට එක දවසක් අපේ අම්මා ආවා මාව බලන්න නුවරට. චන්ද්‍රකාන්තන් කියලා හිටියා ෆාදර් කෙනෙක් මඩ කලපුවේ. ඒ ෆාදර් අපේ අම්මාව දැකලා තිබුණේ නැහැ. අනිත් අය අපේ අම්මාවට ටිකක් අඳුරනවා. මේ ෆාදර් අපේ අම්මෙන් ඇහුවා අම්මා කාව බලන්න දාවේ? අපේ අම්මා කිව්වා මේ බ්‍රදර් ප්‍රසාද් මගේ පුතා. එතද අම්මා. කොහෙද අම්මා ගෙවල්? රාගම. පවුලේ තව කවුද ඉන්නේ? මාත් දැන් පිටිපස්සේ ඉන්නවා. ෆාදර් සිංහලෙන් කතා කරනවා. දෙමළ ෆාදර් කෙනෙක්. කැඩිච්ච සිංහලෙන්. ගෙදර තව කවුද ඉන්නේ අම්මා කියලා ඇහුවා. ඇහුවම අම්මා දුන්න උත්තරේට මම පුදුම වුණා. අම්මා කිව්වා ෆාදර් අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා කියලා. 6 දෙනෙක්? මම බැලුවා පුදුම වෙලා 6 දෙනෙක්? දැන් අම්මා කියනවා මමයි මහත්තයයි ලොකු පුතයි පොඩි පුතයි චූටි දුවයි දේව මෑණියෝයි. අපේ ගෙදර දේව මෑණියෝ සුරුවමක් නෙමෙයි. අපේ ගෙදර දේව මෑණියෝ බිත්තියේ එල්ලපු පින්තූරයක් නෙමෙයි. තාමත් අද උදේත් මං ගෙදර ගියා අම්මාගේ කකුලට බේත් දාන්න. අපි යන්නේ එන්නේ හැම දෙම කරන්නේ දේව අම්මා ළඟට ගිහිල්ලා අත තියලා ඉදෑබර සහෝදර සහෝදරිනි. පුංචි කාලේ නම් අපි දැක්ක අපේ අම්මා දේව මෑණිය කතා කරන හැටි. අපි දැක්කා උදේ නැගිට ගමම්ම පහන පත්තු කරපු හැටි. අපි දැක්කා අපේ ගෙදර හිටියා තව කෙනෙක්. ඒ දේව අම්මා. එනිසා මොන ප්‍රශ්නයාවත් මොන අභියෝගාවත් මොනවා වුණත් අපි සාතන්ට පෑගුණේ නැහැ. නිසා අපි S2 වහගනිමු.